Hi ළමයි ඔන්න ඉතින් ඩේ vlog එකක් වොයිස් කරලා ඉල්ලපුවාට තමයි මේ වීඩියෝ එක මම අද අරගෙන එන්නේ. ඉතින් ඔන්න සුපුරුදු විදිහටම උදෙන්ම නැගිටලා උදෙන්ම කිව්වට ඉතින් උදෙන්ම නෙමෙයි 6ට විතර හැරිලා මගේ සුපුරුදු පානය ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේක මම හදාගන්නේ උණු වතුරට දෙහි චුට්ටක් මිරිකලා. ඉතින් ඔන්න ඕක බොන ගමන් පොඩි උපදුපයක් හෙව FB එක පැත්තට ගිහිල්ලා ඒ වගේම මගේ page එකේ comment කරලා තියෙන අයට reply කරා. ඉතින් ওই විදිහේ වැඩ කිහිපයක් කළා. ඔන්න ඕක ඉවර වෙනකොටම අපේ පොඩි මෑන් හැරිලා ආවා. ඉතින් මගේ නිදහස එතනින්ම ඉවරයි. ඊට පස්සේ තමයි මං ආසම වැඩේ මං ගියා kitchen එක පැත්තට. මොකද අද උයන්න තියෙන දේවල් ලෑස්ති කරන්න ඕන නිසා. ඉතින් අද දැන් මම හදන්නේ කකුලෝ කරි එකක්. ඒ නිසා මම වෙන්දටත් වඩා ආසාවෙන් තමයි අද උයන්නේ. මොකද සෑහෙන කාලයකට පස්සේ තමයි කකුලෝ හදන්නේ. ඒ වගේම මම first time තනියෙන්ම හදන්නේ අද තමයි. ඉතින් ඒ නිසා හරිම ආසාවෙන් ගිය වීඩියෝස් උත් කිහිපයක් බලලා කොහොම හරි මේ ටික ඔක්කොම සුද්ධ කරලා පහේ අත ගාලා මං ගියා වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාලා ඇවිල්ලා තමයි ඊටු වැඩ ටික කරන්නේ. මේක වොෂ් එකක් දානකම් හොඳට සීසන් වෙනවනේ. හරිනම් මේක ඊයේ රෑ තමයි කරලා තියන්න ඕනේ. එතකොට තමයි හොඳට ලුණු ඇඹුල් අල්ලන්නේ. මට අමතකුණා ළමයි. ඔහොම තමයි. ඉතින් මොනා කරන්නද? ඩාම් වෙනවා, ඩූම් වෙනවා, අමතක වෙනවා. කමක් නැහැ. ඉතින් අපි මෙහෙම හදමු. මේකත් රසටම තිබුණා. ඒ වගේම තමයි මම මේක හදන ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා page එකේ. බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. ඔන්න ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා කකුල හොදි හදලා ඊට පස්සේ පොල් සම්බොලෙකුත් හදලා පොල් සම්බොලේ රෝස් පානුයි කකුලුවේ තමයි අද කෑරි. මේක පට්ට රසයි. ඔන්න ඉතින් ඊට පස්සේ මේකප් ටිකකුත් පොඩ්ඩක් එහෙම මෙහෙම උලාගෙන අපි දැන් යන්න තමයි පිටත් වෙන්නේ. මම යන ගමන් කියන්නම් කොහෙද අපි අද යන්නේ කියලා. ඔන්න අද අපි මුලින්ම යන්නේ බබාගේ ප්ලේ ගෲප් එකට. ප්ලේ ගෲප් කිව්වට තාම එයා ප්ලේ ගෲප් යන්නේ නැහැ. අද යන්නේ ඒකේ ඇප්ලිකේෂන් බාර දෙන්න. ඉතින් මේ වැඩේට වැඩි වෙලාවක් ගියේ නැහැ. විනාඩි 10ක් 15ක් වගේ තමයි ගියේ. ඉතින් ඊට පස්සේ අපිට යන්න තියෙනවා තව තැනකට. ඉතින් එතන අපොයින්ට්මන්ට් ටයිම් එකට තව වෙලාව තියෙන නිසා ඒ වගේම එළිය අවුවයි ටයර්ඩ් ඒ නිසා අපි හිතුවා මොන හරි කාලේ යන්න ඕනේ කියලා කිරි එකක් එහෙම බීලා. පේනව නේද අපේ කයල් බබා. එයා මේ විදිය කඩචොරු වලට නම් හරි මාසයි. මේ ඉන්නේ අනිත් එක්කෙනා. පුතාටම ගැලපෙන තාත්තා. පුතා මොනවද ඉල්ලන්නේ අරන් දෙනවා. ඔන්න දැන් ඊට පස්සේ අපි ආවේ පොඩ්ඩෝ එකට. පොඩ්ඩෝ හෙයා ස්ටුඩියෝ එකට. ඉතින් කයල්ගේ කොණ්ඩේ ගොඩක් වෙලාට කපන්නේ මෙතනින්. වෙන තැන් වලින් කපනවට වඩා මෙතන කම්ෆර්ටබල් විදියට එයා ඉන්නවා. වෙන තැන් වලින් කොණ්ඩේ කපන්න ගියොත් බාගෙට කපාගෙන එනවා. මගදී අඬන නිසා. ඉතින් මෙතනට ගියාම අපිටත් රිලැක්ස් බබා මේ යාගේ ටයිම් එක එනකන් සෙල්ලම් කර කර හැම ඉන්නවා. බබාලට මේ එන්වයරන්මන්ට් එකක් තමයි එතන තියෙන්නේ. සෙල්ලම් බඩු හැම පියලා කොහොම හරි බාගෙට කොණ්ඩේ කපනකොට අපේ කයට හොඳ නිදිමතක් ආවා. ඒ වුණා නිදාගත්තේ නැහැ. පොඩ්ඩක් මූඩ් ගහලා වගේ තමයි හිටියේ. කොණ්ඩෙත් ලස්සන කට් එකක් දාගෙන ඔන්න ඉතින් අපි එන්න පිටත් වුණා. අපේ බබීට නම් එන්න හිතක් නැහැ. එතනම ඉන්න තමයි හිත තිබුණේ සෙල්ලම් කර කර. කොහොම හරි ඊපස් අපි එන ගමන් මගේ තිබුණ දොඩම් කඩේකින් ඔරෙන්ජ් ජූස් එකකුත් බිව්වා. වැරදුනානේ ඉතින් ඔරෙන්ජ් ජූස් නෙමෙයි මේ පැණි දොඩම්. එයා පැණි දොඩම් බිව්වා. මම ඇමරෙල්ලා ජූස් එකක් බිව්වා. ඉතින් ඊට පස්සේ කෙලින්ම අපි ගියේ අපේ අම්මලා ගෙදර. ඉතින් හවස් වෙනකම්ම එහෙ තමයි හිටියේ. අපි මුලින්ම පිළිගන්නේ මෙන්න මෙයා. මේ දැන් නම් ඔය බිම බඩ ගාලා එහෙම පිළිගත්තට ඊට පස්සේ සත පහකට ගණන් ගන්නේ නැහැ. කොහොම හරි අපේ බඩ බෝලෙත් බලලා ආය වතුර තල් කර කර හවස් වෙනකම්ම මෙහෙ ගියලා ඒ විදිහට තමයි මගේ දවස් ඉවරුනේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.